Hi, welcome to my YouTube channel. අද මම ඔයගලන්ට ගෙනා වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ ඉගෙන ගන්න චුටි නංගිලා මල්ලිලට දරුවන්ට. Law of Attraction හරියාකාරව භාවිතා කරලා ශිෂ්‍යත්වය, උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ඒ වගේම යුනිවර්සිටි වල තියෙන එක්සෑම්ස් ජය ගන්න හැටි තමයි මම අද කියලා දෙන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ පාඩම් කරන්න අපිට උනන්දුව උත්සාහය කැපවීම තියෙන්නම ඕනේ. නමුත් සමහරක් දරුවෝ ඉන්නවා කොච්චර පාඩම් කළත් ඒගොල්ලන්ට පාඩම් මතක හිටින්නේ නැහැ. ඉතින් එහෙම දරුවන්ට මතක තියාගන්න බැහැ. මම කොච්චර පාඩම් කරත් මට මේක කරන්න බැහැ. ඉගෙන ගන්න බැහැ. එහෙම දේවල් නැහැ. ඔබට පුළුවන්. ඒ වෙනුවෙන් අපිට කරන්න පුළුවන් දෙයක් තියෙනවා. ඒ තමයි උදෑසන අවදි වුණු විගසම භාවනාවේ නිරත වෙන්න. ටිකක් පාන්දර නැගිටින්න පුළුවන් නම් හොඳයි. එතකොට ඔයාට පුළුවන් ඔබේ මතක ශක්තිය වැඩි කරගන්න. මේ වෙද්දී ගොඩක්ම සාක්ෂි අපිට ලැබිලා තියෙනවා. ඒ කියන්නේ ගොඩාක් දරුවෝ කියනවා භාවනාව තුළින් ඒගොල්ලන්ගේ මතක ශක්තිය අමතක වීමේ ගතිය අඩු කරගෙන මතක හිටීමේ ශක්තිය ඒගොල්ලෝ වැඩි කරගෙන තියනවා කියලා. ඉතින් කිසි වෙලාවක අධෛර්යමත් වෙන්න එපා. අපේ මනස ධනාත්මකව සිතන පතන විට අපාවට ඇති පුද්ගලයෝ, සිදුවීම් සියලුම දේ අපිට ආකර්ෂණය වෙනවා. ඉතින් අපි අපේ ভাইබ්‍රේෂන් එක ඉහළ මට්ටමක පවත්වාගෙන යන්න ඕනේ. අපි ඉගෙන ගන්න විෂයන් කොච්චර අමාරු වුණත් ඔයා ඒක හොඳින් කරනවා. ඔයාට පුළුවන් කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. මුලින්ම මෙහෙම කරමු. ඔයා පාඩම් කරන පොත් මේසය තියෙනවනේ. ඉතින් ඒක ඉස්සරහා ඔයාට පුළුවන් ඔයාට පේන විදියට මම විභාගේ ජය ගන්නවාමයි. මම අදිෂ්ඨාන කරගන්නවා. මම දිනනවා කියලා ලියලා හොඳට ලොකුවට පේන්න අලවන්න. ඔයාට පුළුවන් මේක ඔයාගේ කණ්ණාඩි මේසේ ඔයා නිතරම මූණ බලන්න යනවානේ එතනට. එතකොට ඔයාට හැමතිස්සෙම පේන විදියට මෙතනින් උනත් අලවන්න පුළුවන්. මම මගේ විභාගයේ ජය ගන්නවාමයි. මම මේක දිනනවා. ඒක අනිවාර්යයි. ඉතින් ඔයාගේ විභාගය මොකක් වුණත් ඒකෙන් ඔයා අපේක්ෂා කරන ප්‍රතිඵලය ලොකු අකුරෙන් ලියලා අලවන්න. උදාහරණයක් විදියට මම ඒ සාමාර්ථ 9ක් ගනිමි. මම ඒ සාමාර්ථ 3ක් ගනිමි. ඔයාලා උසස් පෙළ කරන දරුවෙක් නම් ඔයාගේ ටාගට් එක යුනිවර්සිටි යන එක නම් යුනිවර්සිටි එකේ ෆොටෝ එකක් print out එකක් අරන් අලවන්න පුළුවන්. ඒ වගේම පුළුවන් ඔයාලට චිත්‍ර රූපම වන්න. ඔයා ආසාවෙන් යුනිවර්සිටි එකේ ගේට් එකෙන් ඇතුල් වෙලා ඇවිදගෙන යනවා. ඔයාට අලුත් යාළුවෝ හම්බ වෙනවා. ඔයාට වඩා සීනියර්ස්ලා හම්බ වෙනවා. ඒගොල්ලන්ගෙන් එක එක අත්දැකීම් එකතු කරගන්නවා. ඉතින් ඔයා හීන දැකපු තැන ඔයා අලුත් අධ්‍යාපනික ජීවිතයක් පටන් ගන්නවා වගේ ඔයාට විෂුවලයිස් කරන්න පුළුවන්. මගේ කලින් වීඩියෝ වල කිව්වා වගේම යටිසිත බලගන්නවන එක ඔයා කරන්න ඕනේ. අපි ඍණාත්මකව හිතුවොත් ඒ හිතන්න අපේ ධනාත්මක සිතුවිලි පරාජය වෙනවා. කොච්චර මොන දේ ඔළුවට ආවත් ඔයා හිතන්න ඕනේ ධනාත්මකවමයි. මම විභාගයේ ජය ගන්නවාමයි. ඒ කාන්තයි කියන බලාපොරොත්තුව නොසෙල්වෙන විශ්වාසයකින් තියාගන්න ඕනේ. දැනටමත් විභාගයේ ජය අරන් සතුටු වෙන විදිය, ඔයාගේ ජීවිතය ඉහළටම යන විදිය, ඔයා දැන් කැම්පස් යනවා නම් ඔයා මොකක් හරි ලියන විභාගයක් ජය ගන්න විදිය, ඊන්පස්සේ ඔයා හොඳ රැකියාවක් කරන විදිය, එතකොට ගුරුවරුන්ගෙන් පාසලෙන් විදුහල්පතිතුමාගෙන් පැසසුම් ලැබෙන විදිය, අම්මා තාත්තා නෑදෑයෝ හැමෝම ඔයාව වර්ණනා කරනවා. ඒගොල්ලෝ හරිම සතුටින් ජීවත් වෙනවා. ඔයාත් එක්ක ඒගොල්ලෝ කතා කරනවා හරිම ආදරෙන්. ඔයාව ගෞරවයට පත් කරනවා. මේ හැම දෙයක්ම විෂුවලයිස් කරන්න. ඒ වගේම විශ්වය විසින් කිසිම දෙයක් ඔයාට හැබැයි නිකන් ලබා දෙන්නේ නැහැ. ඔයා ඒක දන්නවනේ නේද? ඔයා එදිනෙදා පාඩම් වැඩ එදිනෙදා බලා ගන්න ඕනේ. වෙහෙස වෙලා ඒ වෙනින් කැප වෙලා ඉගෙන ගන්න ඕනේ. ඒකෙන් කියන්නේ ඔයා හැම තිස්සෙම පොත බදාගෙන ඉන්න ඕනේ කියන එක නෙමෙයි.
ඔයාගේ යටිසිතට හැමතිස්සෙම ඔයා බලගන්නන්න ඕනේ ධනාත්මකව. මම මේක කරනවා. මම මේක දිනනවා. මට පුළුවන් කියලා. හැමතිස්සෙම ඔයාගේ සිහින විශ්වය ගැන ඔයා විශ්වාස කරන්න. ඒ වගේම ඔයාට පුළුවන් සබ්ලිමිනල්ස් අහන්න. තවත් ඉගෙන ගන්න විෂයට ආදරය කරන්න. ක්ලවුඩ් මෙතඩ් එක කරන්න පුළුවන්. ඒකෙනුත් සාර්ථක ප්‍රතිඵල ගත්ත බොහෝ දෙනා ඉන්නවා. චුට්ටක් හොයලා බලන්නකෝ. විෂන් බෝඩ් එකක් හදලා හොඳින් පේන තැනකින් අලවන්න. ඒකේ ඔයාට ඔයා විභාගයේ ජය ගන්න රූප, එතකොට යුනිවර්සිටි එකකට ඔයා යන්න කැමති නම් පිටරටක හරි ලංකාවේ හරි ඒකේ පින්තූර අලවන්න පුළුවන්. මේවා නිතර දකින්න ලැබුණාම ඔයාගේ මනස තවත් ඔයාගේ ඉලක්ක කරා ළඟා වෙන්න උනන්දු ඇති කරනවා. ඔයා මැදියම් රෑ 5 වෙනතුරු නිදි මරණ එක නවත්තන්න. උදෑසන 4 වගේ වෙනකොට අවදි වෙන්න. මතක ශක්තිය හොඳින්ම වැඩෙන්නේ මේ වෙලාවට. භාවනා කරන්න. ඔයාගේ ඉෂ්ට දේවතාවා ඔයාගේ මොළයමයි. ඉතින් හැමතිස්සෙම හිතට ගන්න. මම මේ දේ කරනවා. මම දිනනවා. ඔයාට පුළුවන්. ඔයාගේ සිත ධනාත්මකව බලගන්නන තාක්කල් ඔයාට පුළුවන් ඔයාගේ ජීවිතේ දිනන්න. විභාග පමණක් නෙමෙයි. ඕනම කටයුත්තක් රැකියාවක් වුණත්. ඉතින් හොඳින් පාඩම් කරන්න. භාවනා කරන්න. ඔබට ජයන් වේවා.